හෙලෝ යාළුවනේ good morning සියලු දෙනාටම. ඉතින් අද මං වීඩියෝ එක ගේන්නේ අපේ ගම ගැන. මේ තමයි ඉතින් අපේ ගමේ උදෑසන view එක. ඉතින් මෙන්න මෙහෙම තමයි පේන්නේ. කුඹුරු මේ දවස්වල වැඩ කරනවා. සමහර කුඹුරු වල පොඩි ගොයම් පැල සමහර ඒවා වැඩ කරනවා. ඉතින් කන්දක් පේනවා. ඒක මේ එහා ගමේ කන්ද. ලස්සනයි. ඉතින් ඔන්න ඔය ඈතින් තියෙනවා අපේ ආච්චිලා ගෙදර. සහවත් පෝල් ගස් වලින් තියෙනවා. ඔන්න ඉස්සරහා තියෙන අපිට අල්ලපු ගෙදර අර තියෙන්නේ අල්ලපු ගෙදර. ඒත් එක පිල්ලරේ තියෙනවා. වත්තියායේ තියෙනවා. කුඹුරු ටික තියෙනවා. මේ ඉන්නේ ඉතින් මගේ ගමන් සගයා අද ඔන්න ඉස්සරහින් යනවා. ඉතින් අපි ඉස්සරහට යන්නේ වැව පෙන්නන්න වලට වාන් දාලා අපිටත් පොඩි ගම් වතුරක් මේ වාන නිසා ඒක පෙන්නන්න යනවා. ඔය තියෙන්නේ ඉතින් අපේ ආච්චිලා ගෙදර. ඔය තියෙන්නේ ෆිල්ටරේ. ඔය තියෙන්නේ හැබැයි ෆිල්ටරේ. මේ තියෙන්නේ ආච්චිලාගේ ගෙදර. අපි ඉස්සරහට යන්. ඔය ඉතින් තියෙන්නේ ගම් වතුරේ තත්ත්වය තමයි. පාර දෙපැත්ත හාරගෙන ගිහිල්ලා තියෙන්නේ. හාරගෙන ගිහිල්ලා වලවල් හැරලා තියෙන්නේ වානේ පිටාර ගල්පු වතුර නිසා. ලොකුටම හැරලා තියෙනවා. ලොකු වලවල් තොගයක් පාර දෙපැත්තේ තියෙනවා. පොඩි හානියක් පාරට වෙලා තියෙනවා. ඔය ඈතින් පේන්නේ අම්මලා ගෙදර. ටික මේ පාර ළඟ ඉඳන් ටිකක් දුරයි. අම්මලා ගෙදරේ වත්ත මැදිනොත් වතුර ගිහින් තියෙනවා. අපිට පුංචිලා ගෙදරේ වත්තේ මැදිනොත් වතුර ගිහින් තියෙනවා. වාහනේ වතුර තමයි උතුරගෙන ගිහිල්ලා තියෙන්නේ දෙපැත්ත හාරගෙන. අදත් ඉතින් වැසි සහිත කාලගුණයක් තමයි තියෙන්නේ. කොහොමත් ඊසාන දිග මෝසම සක්‍රිය වුණා කියලා තමයි අපිට නිවුස් වලින් කිව්වේ. ඒ අනුව අපිට අනිවාර්යෙන් වහිනවා. වාන් දානවා. ඉතින් වාන් දාන්න පොඩ්ඩක් වතුර අල්ලන්න තිබ්බේ. දැන් ඒ වතුර ප්‍රමාණෙත් වැවට පිරීලා. ওই මාමා කෙනෙක් යනවා. ඉතින් අපේ පිල්ඩේගේ මාමා. ඉතින් අපේ වාහන මේ ගමන් සගයා මේ වාහනෙන් තමයි වතුර වැඩියෙන් දාලා පාරටත් උඩින් දාලා තියෙන්නේ. ඒ නිසා තමයි පාර දෙපැත්ත හැරිලා තියෙන්නේ. අපි වාහන පැත්තට ගිහිල්ලා බලමු. අල්ල පේනනම් කළු කරගෙන එනවා. ඉතින් ඈතින් පේනවා. වහින්න කලින් හොඳටම වහින්න කලින් අපි ගෙදර යන්නත් ඕනේ. මේ තමයි ඉතින් අපේ වාහන. මේ තමයි වැව. අපේ ගම් 5කට විතර ලොකුම වැව තමයි අපේ වැව. අක්කර 100ක් විතර දිනවා වැව. ඈතට යනවා වැව. අර ඈත පේන වනාන්තරයේ පැත්තටම යනවා. අර ඈතින් තියෙන බඩිරුන්ගේ ආයවල්. මේ ලොකුම කුඹුක් ගහ. මේ පැත්තෙත් ලොකු කුඹුක් ගහක් තියෙනවා. ඒක නම් අපේ
මොනරුන්ගේ නවාතැනක් කරලා තියෙන්නේ. මේක තමයි වැව. ඉතින් වැව උඩ කාලයකට පිරෙනවා. මහා කණ්ඩ වතුර හොඳටම තියෙනවා වැවේ. තමයි ගමන් සංගය. කල්ලු කරගෙන එනවා. ඒත් හොඳටම වහින්නවා වගේ. අඳුරු කරගෙන මුළු ගමම ශබ්ද කරගෙන එන්නේ ඇස්ස. අලි වැටක් ගහලා තියෙන්නේ. ඉතින් වැව වට කරලා මොකද අලින්ගෙන් පොඩි හානි වගේක් තියෙනවා ගමට. ඒ නිසා අර බෝක්ක වතුර ඉක්මවා ගියාම තමයි වතුර වැඩි වෙලා වාරෙනුත් දාලා ඔන්න ඉතින් ගමේ කට්ටිය උදේ පාන්දර වැඩ පටන් අරන් වගේ. මෙන්න ඉතින් ගමන් සගයා වතුරට බහින්න යන්නේ. කොහොමද වතුර තත්ත්වය කියලා බලන්න. අපි බලමු එයා යනවා දැන් අර මේ වැත්තෙන් ගිහිල්ලා කොහින්ද එන්නේ කියලා. වතුර පාර එන්න එන්නම සැර වෙනවා. මොකද වහිනවා. එහා පැත්තේ ගමේ වැවේ වතුරත් මේ වැවට තමයි එන්නේ. එන්න එන්න වතුර පාර සැර වෙනවා. වේගය වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න ඉතින් ගමන් සගයා එනවා වාහන දිගේම. වතුර තිබ්බේ කොහොමද සතියකට කලින්? සතියකට කලින් කොහොමද වතුර තිබ්බේ මේක? ගොඩක් වැඩි. පාර පැත්තෙන් කොහොමද ගියේ? පාර පැත්තේ දනිස් දෙකුඩින් ගියා කියන්නේ පාරත් යට කරගෙන ගිහිල්ලා දනිස් දෙකුඩිනුත් ගියාලු. මේක තමයි ඉතින් අපේ ලස්සන සුන්දර ගම. දැකගිහලා දාන සීමබලා තියෙනවා. ඉතින් චිල් එකේ ඉන්නවා. ඉතින් මොනවා ගමට ආපුවාම ඉතින් ඉස්සරහට තව වීඩියෝ වලින් හම්බ වෙමු අපි. තවත් අලුත් ගමන් සගයෝ එක්ක මේ තවත් තැන් වල ඇවිදිමු. මොනවද කියන්න තියෙන්නේ? හොඳයි නේද අද ගමන? හොඳයි.